සමිතා මුදුන්කොටුවගේ ලාබාල සැමියාගෙන් සමිතා මුදුන්කොටුවට චෝදනාවක්. මෙන්න සම්පූර්ණ විස්තරය. සමිතා මුදුන්කොටුව අතුල අධිකාරිගේ පරණ බිරිඳ විදිහටත් ලංකාවේ සංගීත රසාස්වාදයට අනුපමේය සේවාවක් කළ යුවලක් ලෙසත් සමාජයේ අතිශයින් ජනප්‍රියයි. ටික්ටොක් තරුවක් වුණු චිරන්ත සමිතාගේ ජීවිතයට ලන්නුනේ වයස් සීමාවද බාධාවක් නොකරගෙනයි. දැනට ලංකාවම කතා වුණු ආදරයට වසර 5කටත් වැඩි කාලයක් පිරීලා. ලංකාවේ අඩුම වයසකින් වයස්ගතම කාන්තාවක් විවාහ කරගත්තු ගෞරවය හිමි වෙන්නේ චිරන්ත ගුණවර්ධනට. ගොඩක් ප්‍රේක්ෂකයෙක් දැක්කේ නම් අගෞරවයක් විදිහට. මේ දවස්වල බොහෝ කලක් දුරස් වුණු සමිතා සහ අතුල ළඟින්ම ආශ්‍රය කරන්න පටන් අරන්. ඒකට හේතුව නොනවත්වා ලැබෙන ප්‍රසංග වේදිකා ආරාධනයයි. බොහෝ දිනවල රාත්‍රී වී නිවසට පැමිණෙන සමිතා මුදුන්කොටුව බිරිඳට චිරන්ත චෝදනාවක් එල්ල කර තිබුණා. ඒ චෝදනාව නම් රෑබෝවී ගෙදරට පැමිණෙන වැඩ රාජකාරි වලින් ඉවත් වෙන ලෙසයි. එසේ නොකළහොත් ඒ ඔවුන්ගේ පවුල් ජීවිතයට දැඩිව බලපාන බව ඔහු පවසා තිබෙනවා. චිරන්ත දෙන්නගේ ආදරේ රැකගන්න මේ කරන කැපකිරීම ගැන ඔබට මොකද හිතෙන්නේ? මේ පිළිබඳව ඔබගේ අදහසත් පහලින් ඉදිරිපත් කරගෙන යන්න අමතක කරන්න එපා.